යුක්‍රේන රුසියා යුදබිමෙන් අතිශය තීරණාත්මක තාක්ෂණික ජයග්‍රහණයක් වාර්තා වනවා. ඒ ලොව ප්‍රථම වතාවට හයිඩ්‍රජන් ඉන්ධන සෛල මගින් ක්‍රියා කරන රේබර්ඩ් නම් ඩ්‍රෝන යානයක් යුක්‍රේන හමුදාව විසින් සාර්ථකව අත්හදා බැලීමයි. සාම්ප්‍රදායික ඉන්ධන වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීම නිසා මෙම යානය රුසියානු තාප සංවේදක සහ මිසයිල පද්ධතිවලට හසු නොවන අදෘශ්‍යමාන යානයක් බවට පත්ව තිබෙනවා. සාමාන්‍ය ඩ්‍රෝන යානාවල එන්ජිම ක්‍රියාත්මක වීමේදී පිටවන අධික තාපය නිසා ඒවා රුසියානු මිසයිල පද්ධතිවලට පහසුවෙන් හසුවනවා. නමුත් යුක්‍රේනයේ ස්කයි එටන් සමාගම නිපද වූ මෙම නව යානය හයිඩ්‍රජන් මගින් විදුලිය උත්පාදනය කර ක්‍රියාත්මක වන නිසා එයින් පිටවන තාපය ඉතාම අවමයි. මේ නිසා රුසියානු තාපග්‍රාහක රේඩාර් වලට මෙම යානය හඳුනාගත නොහැකි අතර එය ඉතා නිහඬව පියාසර කිරීමද තවත් විශේෂත්වයක්. මෙම හයිඩ්‍රජන් ඩ්‍රෝනයට වරකට පැය 12ක කාලයක් අඛණ්ඩව අහසේ රැඳී සිටමින් සතුරාගේ රහසිගත තොරතුරු රැස් කිරීමට හැකියාව පවතිනවා. දැනට පවතින සාමාන්‍ය බැටරි ඩ්‍රෝන වනට වඩා මෙය ඉතා ප්‍රබල වන අතර ඉදිරියේදී මෙහි පියාසර කාලය පැය 20 දක්වා ඉහළ නැන්වීමට යුක්‍රේන ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටිනවා. යුද්ධය හමුවේ යුක්‍රේනයේ ලබාගත් මෙම තාක්ෂණික වාසිය රුසියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතිවලට දැඩි අභියෝගයක් වනු ඇති බව නිසැකයි.